සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා කොහොමද මේ management degree එකට selection test එකක් නැතුව එන්නේ කියලා. කොහොමද application දාන්නේ මේ selection test එක ලියන්න නැතුව කියලා. එතකොට ඒකට හොඳම අවස්ථාව ඔන්න දැන් Open University එකෙන් දීලා තියෙනවා. මේ පාර ESBM course එකට register වෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඔයාලට application දැන් දාන්න පුළුවන්. හරි ඒක ගැන විස්තරයක් තමයි අද අරගෙන එන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ESBM course එකට ඇතුළත් වෙලා කොහොමද හරියට application දාලා කොහොමද degree program එකට join වෙන්නේ කියලා මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරනවා. ඒ වගේම පොඩි මතක් කිරීමක් තියෙනවා වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා set වෙලා ඉන්න කියලා මතක් කරනවා. එතකොට ඔයාලට Open University එක ගැන මම කරන videos සහ selection test class පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම advanced certificate course ගැනත් ඔයාලට idea එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩි කතා ඕනේ යමු වීඩියෝ එකට. හරි අපි බලමු කොහොමද ESBM course එකට application දාන්නේ කියලා. ඔන්න දැන් ඔයාලට මේ Open University website එකට ගියොත් මෙන්න මේ link එකෙන් ගියොත් ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ESBM 2026 2027 කියලා දාලා තියෙනවා. ඒ වගේම ව්‍යවසායකත්වයේ හා කුඩා ව්‍යාපාර කළමනාකරන උසස් සහතික පත්‍ර පාඨමාලාව තමයි මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන්නේ. ඔබේ අනාගතයට වටිනාකමක් දෙන්න. මේකේ වටිනාකම වැඩි ඇත්තටම. මොකද ඔයා ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ඔයා කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න සහ ඒක කළමනාකරණය කරගන්න ඔයාට කැමැත්තක් තියෙනවා නම් ඔයාගෙම පොඩි ව්‍යාපාරයක් පටන් ගෙන ඒක මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට හොඳම අවස්ථාවක් තමයි මෙන්න මේ සහතික පත්‍ර පාඨමාලාව. එතකොට මේකට අයදුම් කරන්න කාලය දක්වලා තියෙනවා 2026 කියන්නේ 2027 වර්ෂය සඳහා 2026 මැයි 4 වෙනිදා ඉඳලා 2026 ජූනි 15 වෙනිදා දක්වා ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. මේකේ පාඨමාලා කාලය වසර 1යි. ඒ කියන්නේ ඔයාලට අවුරුද්දක් මේකට යොමු වෙලා ඉන්න සිද්ධ වෙනවා. මාධ්‍ය සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍යයන් තුනෙන්ම තියෙනවා. ඉගැන්වීම් ක්‍රමවේදයේ මිශ්‍ර අධ්‍යයන ක්‍රමයක් තමයි තියෙන්නේ. එතකොට ඇප්ලිකේෂන් ඔන්ලයින් තමයි දාන්න තියෙන්නේ. මම වීඩියෝ එක අවසානයේ ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන විදිය කියලා දෙන්නම්. ඔයාලට ඕනනම් පුළුවන් මගේ YouTube channel එකට ගිහලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන විදිය වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේන මෙම සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් ඇතුළත් වීමේ පරීක්ෂණයට පෙනී නොසිට කළමනාකරන අධ්‍යයන ගෞරව උපාධි පාඨමාලාවන් සඳහා ඇතුළත් වීමට ඔබට සුදුසුකම් ලැබෙනු ඇත කිය. ඒ කියන්නේ ඔයාට සිලෙක්ෂන් ටෙස්ට් ලියන්න නැතුව මේ පාඨමාලාව නිම කරලා ඔයාට පුළුවන් කළමනාකරන උපාධි පාඨමාලාවට රෙජිස්ටර් වෙන්න. කියන්නේ ඔයා කැමති accounting and finance ද management ද HRM ද marketing ද ඒ ඕන එකට ඔයා කැමති ඩිග්‍රී එකකට ජොයින් වෙන්න පුළුවන්. මෙන්න මේ කෝස් එක කරාට පස්සේ ඔයාට තියෙන එකම වාසිය තමයි සිලෙක්ෂන් ටෙස්ට් එක ලියන්න ඕනේ නැති එක. හරි. ඊට පස්සේ ඔයා සිලෙක්ට් වෙයිද නැද්ද කියලා බය වෙන්න දෙයක් නැහැ. මේක කරාට පස්සේ ඔයාට පුළුවන් Open University එකේ ඩිග්‍රී එක මැනේජ්මන්ට් ඩිග්‍රී එකට කෙලින්ම ඇප්ලයි කරන්න. ඊට පස්සේ මේකේ ඇතුළත් වීමේ සුදුසුකම් ටිකක් දක්වලා තියෙනවා. කෝස් එකට ඔයා ඇප්ලිකේෂන් දානවා නම් මෙන්න මේ සුදුසුකම් ටික සපුරලා ඉන්න ඕනේ. මේකේ කියනවා අයදුම්පත් බාර දෙන අවසාන දිනයට වයස අවුරුදු 16 හෝ ඊට වැඩි වෙන්න ඕනෙලු. 16 අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට වැඩි අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ 16ට අඩු අයට ඇප්ලයි කරන්න බෑ කියන එක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවරකට නොවැඩි වාර ගණනකදී දෙසරකට වැඩිය අපොස සාපෙළ සාමාන්‍ය පෙළ ගණිතය සහ භාෂාව ඇතුළු විෂයන් 6ක් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සමත් වීම හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන පළමු මට්ටමේ level 1 හෝ ඊට ඉහළ මට්ටමක සම්මාන 30ක් සහිත ඕනෑම සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම හෝ සනාථ සභාව විසින් පිළිගත් NVQF මට්ටම F මට්ටම ඒ කියන්නේ 3 හෝ
උසස් සුදුසුකමක් ලබා තිබීම හෝ සනාථ සභාව විසින් පිළිගත් වෙනත් සමාන හෝ උසස් පාඨමාලාවක් සමත් වීම කියන සුදුසුකම් ඔයා සපුරන්න ඕනේ. මෙන්න මේ සුදුසුකම් සපුරලා තියෙනවා නම් දැන් ඔයාට ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මම කියන විදිහට ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න. මම සම්පූර්ණයෙන්ම ඇප්ලිකේෂන් දාන විදිහ කියලා දෙන්නේ නැහැ. ඔයාට මුලට යන විදිහ කියලා දෙන්නම්. හරි. එතකොට ඔයා බලලා ලස්සනට ඒ ටික පිළිවෙලට කරගන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාගේ Google එකට යන්න. ඒකලා ඔයාට පුළුවන් මෙන්න මේ ලින්ක් එක හරහා ගියාම මෙන්න මේ වගේ තැනකට යන්න. හරි. ඊට පස්සේ ඔයාට පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යයි. ඊට පස්සේ apply online කියන එකට යන්න. apply online කියන එකට ගියාම ලෝඩ් වුණාට පස්සේ ඔයා යනවා මෙන්න මේ වගේ තැනකට OUSL online application කියන තැනට. මෙතනදී ඔයා මේක පහළට යන්න. හරි. මේකේ පහළට ගියාම available programs එකේ තියෙන ඔන්න පළවෙනියටම advanced certificate in entrepreneurship and small business management කියන degree එක තියෙනවා. degree එක නෙමෙයි course එක. advanced certificate course එක තියෙනවා. ඒක select කරන්න ඔයාලට පුළුවන් ඊට පස්සේ. හරි. මේකේ view details කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන answer එක දීලා verify කරන්න තියෙනවා. මෙතන answer එක දීලා verify කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ program information කියලා එනවා මේ වගේ program details කියලා මේ වගේ මේ විදිහට එනවා. ඊට පස්සේ ඒකට ඔයා apply now කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාට පුළුවන් මේවා fill කරලා OTP අරගෙන එතනින් එහාට ඉස්සරහට වැඩ ටික කරගන්න. මම මෙතනින් එහාට කියලා දෙන්නේ නැහැ. මේකේ application දාන විදිහ degree program වලට දාන විදිහමයි. ඒක මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ වීඩියෝ එකක්. හදිස්සි හරි ඔයාට මෙතනින් එහාට යන්න තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා idea එකක් අරගෙන මේක complete කරගන්න පුළුවන්. මේකේ අන්තිමේට මාගේ bank details ඉල්ලන application fee එකට ඒක ඔයා බලලා ඔයාගේ credit card එකක් පාවිච්චි කරලා bank ATM card එකක් හරි පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක fill කරලා ඔයාගේ fee එක කරන්න. හරි. හරියම පහසුයි. මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්. ලස්සන පිළිවෙලට application එක දාන්න තියෙනවා. හරි. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.